අද මුළු මහත් ලෝකයේම අවධානය මැද පෙරදිග දෙසට යොමු වෙලා තිබුණත් මේ යුද්ධයේ සැබෑ පාඩම් ඉගෙන ගනිමින් ඉන්නේ චීනයේ බවයි අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර හෝමෝස් සමුද්‍ර සන්ධියේ සිද්ධ වෙන මේ මාරාන්තික ගැටුම දෙස චීනය ඉතාමත් සූක්ෂම විදිහට බලාගෙන ඉන්නවා. ආරක්ෂක විශේෂඥයින් පවසන විදිහට ඇමරිකාව ඉරානයට එරෙහිව පාවිච්චි කරන යුද උපක්‍රම සහ තාක්ෂණය චීනයට අනාගතයේදී එල්ල විය හැකි ලොකුම පාඩම බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව ඉතාමත් පහසුවෙන් හෝමෝස් සමුද්‍ර සන්ධිය අවහිර කරලා ඉරානයේ තෙල් අපනයනය නතර කරපු විදිහ දැක්කහම චීනයට ලොකු බයක් ඇති වෙලා තියෙනවා. මොකද තායිවානයේ වැනි ගැටලුවකදී ඇමරිකාව විසින් චීනයට අත්‍යවශ්‍ය මලක්කා සමුද්‍ර සන්ධිය මේ විදිහට අවහිර කළොත් චීන ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව ඕන් දැන් තීරුම් අරගෙන ඉවරයි. ඒ නිසා මේ ඉරාන යුද්ධය කියන්නේ චීනයට තමන්ගේ අනාගත යුද සැලසුම් හදාගන්න ලැබුණු හොඳම මොඩලයක් විදියට හැඳින්වෙන්නේ. විශේෂඥයින් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් තමයි ඉරානයේ විසින් ඇමරිකානු නෞකාවලට එල්ල කරපු ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර ඇමරිකාවේ පේට්‍රියම් වැනි ආරක්ෂක පද්ධති මගින් වළක්වා ගත්තු ආකාරය චීනය ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන බව. චීනයේ සතුවත් ඉරානයට වඩා දියුණු මිසයිල් පද්ධති තිබුණත් ඇමරිකානු තාක්ෂණය හමුවේ ඒවා කොයිතරම් දුරට සාර්ථක වේද කියන සැකය දැන් බේජින් පාලකයන්ට ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ B-21 වැනි අතිනවීන ප්‍රහාරක යානා ඉරානයට එරෙහිව ක්‍රියා කරන ආකාරය දැක්කම තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති තවත් දියුණු කළ යුතු බව චීනය වටහාගෙන තියෙනවා. තවත් පැත්තකින් බලද්දී මේ යුද්ධය නිසා ඇමරිකාවේ තියෙන මිසයිල් සහ ආයුධ තොග සීග්‍රේන් අවසන් වෙමින් පවතින එක චීනයට වාසි වෙන්නත් පුළුවන්. මොකද ඇමරිකාව මැද පෙරදිගට හිර වෙලා ඉන තරමට චීනයට පැසිෆික් කලාපයේ තමන්ගේ බලය පතුරවන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඇත්තටම මේ ඉරාන යුද්ධය හරහා චීනය ඉගෙන ගන්න ප්‍රධානතම පාඩම තමයි ස්වයං පෝෂිත වීමේ වැදගත්කම. ඇමරිකාවේ ආර්ථික සම්බාධක නිසා ඉරානය අද අසරණ වෙලා ඉන්න විදිය දැක්කම චීනය උත්සාහ කරන්නේ ලෝක වෙළඳපොළ මත තියෙන තමන්ගේ යැපීම් අඩු කරගන්නයි. ඒ වගේම තමන්ගේ sannivedana පද්ධති සහ බෙයිඩු චන්ත්‍රිකා පද්ධතිය තවත් ශක්තිමත් කරන්න චීනය මේ යුද්ධයෙන් ලැබෙන දත්ත පාවිච්චි කරන බවයි පැවසෙන්නේ. චීන හමුදා නිලධාරීන් පවසා තිබුණේ අපිට ඉරානයෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු බලයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කියලයි. ඒ නිසා හෝමෝස් සමුද්‍ර සන්ධියේ පිපිරෙන හැම බෝම්බයකම දෝංකාරය බේජින් නුවරට ඉතාමත් තදින් ඇහෙනවා. මේක නිකම්ම ඉරාන ඇමරිකා යුද්ධයක් නෙවෙයි. චීනය සහ ඇමරිකාව අතර තියෙන මහා බලවතුන්ගේ සටනේ පෙරහුරුවක් වගේ දැන් පේන්නේ.